අද බදාදා දවසේ දේව වචනය අපි එකිනෙකාට මතක් කරලා දෙනවා ප්‍රේමය සෑම දෙයක්ම සම්පූර්ණ කරන බවට. පළවෙනි කීමය තුළ අපිට පෙන්වලා දෙනවා ප්‍රේමය ව්‍යවස්ථාව සම්පූර්ණ කරන බව. එලෙසම ලෝකතුමාගේ සුවිශේෂයෙන් උපුටා ගන්න අද දවසේ සුවිශේෂය ඔබට මට මතක් කරලා දෙනවා. උන්වහන්සේව අනුගමනය කරන අය, උන්වහන්සේට ආදරය කරන අය තමන් සතු සියල්ල අත්හැරලා ඒ සියල්ලට වඩා උන්වහන්සේට ආදරය කළ යුතුයි කියලා. එසේ නම් උන්වහන්සේ මතක් කරලා දෙනවා ඒ උන්වහන්සේ බලාපොරොත්තු වන අනුගාමිකත්වය මේ ආදරය කියන හැඟීමකට පමණක් සීමා වෙලා නැහැ. එය යම්කිසි දෙයක්, යම්කිසි කැපකිරීමක් අපි තුළින් බලාපොරොත්තු වන බව. ඒ ආදරයට යම්කිසි මිලක් තිබිය යුතුයි. අපි අපේ පවුලේ අය, අපගේ රැකී රක්ෂා, අපගේ ආදරණීයන්, අපි කැමති දේවල් ඒවා කැපකිරීම තුළ අපි අත්දකින ඒ හිඟ බව තමයි ස්වාමීන් වහන්සේගේ ආදරයේ මිල වෙන්නේ. අන්නේ හිඟකම තමයි උන්වහන්සේව අත්කර ගැනීම තුළ උන්වහන්සේ පරිපූර්ණ කරන්නේ. එසේනම් අද දවසේ ස්වාමීන් වහන්සේ ඔබට මට මතක් කරලා දෙනවා. ඔබට මට ස්වාමීන් වහන්සේව අත්දකින්නට අවශ්‍යයි නම්, උන්වහන්සේගේ අනුගාමිකත්වය ලබන්නට අවශ්‍යයි නම් පරිත්‍යාගී ආදරයකට ඇතුළු වන්නට. අපි සතු දේවල් කැපකිරීම තුළ හිස්වන ඒ හිස්තන ස්වාමීන් වහන්සේගේ ආදරෙන් පුරව ගන්නට අපි මොහොතක් යාඥා කරමු. අද දවසේ ස්වාමීන් වහන්සේ ඒ භාග්‍ය එනම් උන්වහන්සේගේ අනුගාමිකත්වය අත්කර ගැනීමට, අපිව හිස් කරගන්නට, අපි තුළ තියෙන දේ කැප කරන්නට, උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටින්නට අපි තුළ ඒ නිහතමානීකම ඇති කරන්නට කියලා.